කොහොමද ඉතින් කට්ටියටම ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඔයාලට කොහෙන්වත් අහලා නැති දේවල් මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. සම්පූර්ණ වීඩියෝ එක වෙනකම් බලන්න මගක් බලලා. මගෙන් ආයෙ අහන්න එපා මේක කොහොමද වෙන්නේ කියලා. මම මේක ගැන අප්ඩේට් කරලා තියෙන්නේ. හරි මේ වීඩියෝ එකෙන් හැමදේම ගැන කතා කරනවා. අපි සම්පූර්ණම අර කලින් කරපු වීඩියෝ ඒ වගේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන කතා කරනවා මේ වීඩියෝ එකේදී. හරි. මම මුලින්ම කියන්නම් ඔයාලා දකින්න ඇති මම දාලා තියෙනවා සමහර පෝස්ට් වලට earnings පෙන්වන්නේ නැහැ කියලා. ඔයාලා දකින්න ඇති මම ස්ටෝරි එකම දාලා තියෙනවා. ඒකට හේතුව ගොඩක් කට්ටිය අහලා තිබ්බා පිටින් කට්ටිය. අපේ අයට නම් මම හේතුව කිව්වා අහපු අය හැමෝටම මම කව වීඩියෝ එකක් අරගෙන එතකොට බලන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි මේක. හේතුව තමයි ඔයාලා page එකක් කරද්දි CM tool එක බලාපොරොත්තු වෙන කියන්නේ content monetization එක බලාපොරොත්තුෙන් page එකක් කරනවා නම් සහ page එකක් දැනට කරන් යනවා නම් හරිද CM tool invitation එක එයි කියලා බලාපොරොත්තු වෙන කරන අය සහ දැනට enable කට්ටිය. ඒ කියන්නේ earnings එන අය. කිසිම වෙලාවක මේ වැරද්ද කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාගේ reach එකට ඔයාගේ තියෙන මොකක්ම හරි දෙයකට මේක බලපානවා. කිසිම වෙලාවක ඉන්සයිට් එකට යන්න එපා. ඉන්සයිට් එක කියන්නේ මෙන්න මෙතනට ගිහිල්ලා සැරින් සැරේ රිෆ්‍රෙෂ් කර කර බලන්න එපා CM tool එක ඇවිල්ලාද. නැත්තම් earnings වෙනවද? ඩේ ඔයා දැන් දකින්න එකපාරම ඔයාගේ post එකක් viral වෙනවා. ඕන් ඩොලර් 100ක් පෙන්නනවා ඒ post එකට හරි earnings ඩොලර් 100ක් තියෙනවා කියලා. ඔයා මොකද කරන්නේ? තව ඔයාට එනවා දැන් එක දිගට notification එනවා. ඔයා මෙතනට ගිහිල්ලා මේ බලනවා සැරින් සැරේ රිෆ්‍රෙෂ් කර කර ඩොලර්ස් 150යි 200යි 300 කීක හැම තිස්සෙම මේ ඩෑෂ්බෝඩ් ඉන්සයිට් එකේ ඉන්නවා. ඩෑෂ්බෝඩ් එකේ ඉන්සයිට් එකේ ඉන්නවා. ඒක කරන්න එපා. එතන ඒ වගේ අවස්ථාවකදී මෙයාලා අපේ ඉන්සයිට් එක රෙස්ට්‍රික්ට් කරනවා. ඒ කියන්නේ ඔයාලට පෙන්වන්න නැති වෙනවා earnings කීයක් එනවද ඔය කිසිම දෙයක් පෙන්වන්න නැති වෙනවා. සමහරට reach power down වෙන්න පුළුවන්. හරි පුළුවන් කියලා කියන්නේ ඒක අරක රෙස්ට්‍රික්ට් වෙනවා. ඒක 100%ක් ෂුවර්. අපිට වෙලා තියෙනවා. අපි එක්ස්පීරියන්ස් කරලා තමයි මේ හැමදේම වලට කියන්නේ. අයි බොරුවට කියන්නේ නැහැ. improvement ඔක්කොම තියෙනවා අපිට පෙන්වන්න පුළුවන්. ඒ හින්දා ඒක කරන්න එපා. හරි? දැන් ඒක එකක් හරි. දෙවෙනි එක තමයි එක ළඟ ඇඩ්මින්ලා මාරු කරන්න එපා. දැන් සමහර කට්ටිය page සල්ලි දීලා ගන්නවා. අපෙනුත් page සල්ලි දීලා ගත්ත කට්ටිය ඉන්නවා. එයාලා අපිට කියන්නේ නැතුවොත් මේ කරන වැරද්දක් මම මේ කියන්නේ ඔයාලට. එයාලා අපිට කියනවා හරි අපි ඔයා කියන විදිහට කරන්නම් මෙහෙමයි කියලා. දැන් මේ වීඩියෝ එක බලන කට්ටියත් ඇති වැඩේ කරපු කට්ටිය ගත්ත ගාම ඇඩ්මින්ලා 4 5 දානවා. 4 5 දාගෙන එයාලා අයින් කරනවා ආයෙ දානවා. ඔය වගේ හෙන්න විකාරයක් කරනවා. ඒ එහෙම දෙයක් කිසිම අවස්ථාවක කරන්න එපා. මේක පොඩ පොඩ කන්ටිනියු කරන්න ඕන වැඩක්. නිමාඩුව කරන්න ඕන. ඇල්ගොරිදම් එකක් වුණත් එකපාර අහුවෙන්නේ නැහැනේ. නිමාඩුව තමයි යන්න ඕන. කන්ටිනියු කරගෙන යන්න ඕන. ඩේලි පෝස්ට් දාගෙන ඒ විදිහට යද්දි තමයි මේ ඇල්ගොරිදම් එකට සෙට් වෙන්නේ. හරිද? ඒ හින්දා කිසිම අවස්ථාවක ඇඩ්මින්ලා 5-6ක් දාලා ඒ වගේ දේවල් කරන්න එපා. ඊළඟ දේ තමයි දැන් ඔයාලා පටන් ගන්නවා මොකක් හරි එකක් කරන්න. හිතන්නකෝ මොටිවේෂන් පැත්තෙන් තමයි කරන්නේ. මොටිවේෂන් කර කර යද්දි එළිය කාගේ හරි දකිනවා මොකක් හරි ඔය බල්ලපූසු ඉන්නේ බල්ලපූසු ගැන හරි සත්තු ගැන මොකක් හරි විස්තර දාලා තියෙන පේජ් එකක් දකිනවා. දකිනවා මාර විදිහට රීච් වෙලා. ඔයා ශනික මොකද්ද කරන්නේ? ඔයාගේ කරනවා පේජ් එකේ නේම් චේන්ජ් කරනවා. අර තියෙන පෝස්ට් ඔක්කොම අයින් කරනවා. පටන් ගන්නවා අර විදිහට අර කැටගරි කී විදිහට පෝස්ට් දාන්න. හරිද ඒක? එහෙම කරපුවාම ෆුල්ම ඩවුන් පේජ් එක. හරිද? ෆුල්ම ඩවුන් වෙනවා සහ CM tool එක අර ඔයාලා දකින්න ඇති FB එකේ දාලා තියෙනවා CM tool එක ඊයේ තිබ්බ අද වෙද්දි නෑ. ඔය වගේ දේවල් දෙකක් තිබ්බනේ. ඔන්න ඕක වෙන්න පුළුවන්. සහ එන්න තියෙන එකත් අඩු වෙන්න පුළුවන්. ඕක වෙනවා අනිවාර්යයෙන්. තව දෙයක් කියන්නම්. තව කෙනෙක්ගේ කන්ටෙන්ට් එකක් අරගන්නවා නම් පුළුවන් උපරිම ඒක වෙනස් කරන්න. මොකද ඒක වෙනස් කරන තරමට හොඳයි. ඔයාගේ CM tool එක ඇවිල්ලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි රීච් වෙන්නේ නැහැ. මොකද එයාගේ post එක කලින් දැකලා තියෙනවා එයාගේ audience එක. දැන් හිතන්නකෝ මම ඔයාලට උදාහරණයක් දෙන්නම් ලංකාවේ I love you page එක. ලංකාවේ තියෙන ලොකුම page එකනේ. I love you page එකෙන් දානවා කාට හරි happy birthday කියලා. හිතන්නකෝ නළු නිලියෙක් කාට හරි දානවා. දාන post එක ඔයා ඒකම අරගෙන ඇවිල්ලා ඔයාගේ එකෙත් දානවා. ඒක යන්න තියෙන සම්භාවිතාවය අඩුයි. එයාගේ shares ගිහිල්ලා ඉවරයි 10000ක් විතර. එතකොට මේ 10000න් දැකලා තියෙන ওই post එක මිලියන ගාණක්. 10000ක share යද්දි මිලියන ගාණක් දැකලා තියෙනවා. ඉතින් එයා මිලියන ගාණ ටච් කරලා ඉවරයිනේ. ආයේ ඔයාගේ එක share කරයිද? ඒ හින්දා කිසිම අවස්ථාවක මං හිතනවා මේ වීඩියෝ එක බලන අය ඔය වැරද්දත් කරනවා. ඒක කරන්න එපා. හරිද? ඊළඟට follow to follow. මම දැක්ක මේ ළඟදී link එක යවනවා. ඔයා මගේ page එක follow කරන්න මම ඔයාගේ කරනවා. අපි කට්ටියම ගේමක් ගහන්න ඕන. මේ වගේ හෙන්න බයිලා හරිද? කියන like එකක් දාලා comment එකක් දාන්න ඔයාට කීයක් හරි හම්බ කරගන්න පුළුවන් මං හින්දා මාත් ඔයාට එහෙම කරනවා.
මේක ඒ කියන්නේ අර අමුතු විදිහකට දැන් කට්ටිය අරන් තියෙන්නේ. හිතේ ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා එකක් දාලා ෆලෝ කරලා ඒවම කරපුවාම earnings මාර විදිහට හැදෙනවා කියලා. කරන්න හොඳම ගොබ් වැඩ. ආයි ඉතින් කියන්න දෙයක් නැහැ මම බෑන්නත් එක්ක අපේ ගෲප් වලත් පේජ් වල ලින්ක් දාලා මචං මේ අපිවත් ෆලෝ කරලා සපෝට් එකක් දෙන්න අපිට කීයක් හරි හම්බ කරගන්න ඕන කියලා. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන එකේ කිසිම තේරුමක් නැහැ. අපිට එන්න ඕන අපිට ඒ කියන්නේ අපි දාන දෙයට අවශ්‍ය ඔඩියන්ස් එක. නැතුව මේ යාළු ෆිට් එකට මචං මට උදව් කරපන් මේ ෆලෝ කරපන් අර සබ්ස්ක්‍රයිබ් කරන සීන් එකක් ගිය කාලේ තවටත් යනවා. මචං මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරපන් මේ වගේ. ඉතින් මේ මිනිස්සු view කරන්නේ නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන එක විතරක් අරන් වැඩක් නැහැ නේ. තේරුමක් නැහැ නේ view කරන්න ඕන. දැන් මගේ channel එකේ මම Facebook ගැන වීඩියෝ එකක් දැම්මා. ඒකට views මේ වෙද්දි 9000ක් විතර ගිහිල්ලා තියෙනවා. වීඩියෝස් 4යි තියෙන්නේ. සබ්ස්ක්‍රයිබ්ලා ඉන්නවා 700ක් විතර. ඉතින් ඒ 700 ඇවිල්ලා තියෙන ඊළඟට මම දාන දේවල් බලන්න. ඉතින් ඒකනේ අවශ්‍ය. ඒකම තමයි මේ පේජ් එකත් කරන්න ඕන. කිසිම වෙලාවක බලෙන් කාවත් ගන්න එපා පේජ් එකට. ඊළඟ දේ තමයි කිසිම වෙලාවක මේක කරන්න එපා කියලා මම කියන්නේ. ඒක කරන එක කලින් නම් ප්‍රශ්නයක් නැහැ. කට්ටිය එහෙම දෙයක් කරේ නැහැ. දැන් ඉන්න කට්ටිය මාර විදියට කොපි පේස්ට් කරනවා. අනිත් කෙනා දාන එක ඒ විදිහටම දානවා අනිත් පැත්තට. හරිද? ඒක දැම්මට ප්‍රශ්නයක් නැහැ. අඩුම හෑෂ්ටැග් එකකින් ඒ කන්ටෙන්ට් එක මොකක් හරි දැන් ටෙක්ස්ට් එකක් තියෙනවනේ. ඒ ටෙක්ස්ට් එකකින් හරි පොඩ්ඩක් වෙනස් කරන්න. මොකද එහෙම වෙනස් කරලා දාන එකෙන් ඔයාටත් වාසියක් තියෙනවා. එයාගේ එකේ රීච් නොවෙන්න පුළුවන්. දැන් අපිත් පිටරට අයගෙන් එහෙම සමහර පෝස්ට් අරගෙන වෙනස් කරලා දානවා. එයාට වැඩිය අපේ එකේ රීච් වෙනවා මේක. ඒක වෙනස් කරලා දාන්න. හරි? තව දේවල් ටිකක් කියන්න තියෙනවා. අපි account සම්බන්ධව කතා කරමු. USA UK account Canada account ඉතලි France Japan ඇයි මේ account අපි admin විදිහට දාගන්නේ? හැමෝම මේක පටලගෙන තියෙනවා. සමස්තයක් ගත්තාම 100ට 90ක් ගත්තාම 100ක් ගත්තාම 90ක් විතර මේක පටලගෙන තියෙනවා. 10ක් තමයි හරියට කරගන්නේ. හේතුව තමයි මෙයාලා හිතනවා ඔන් දැන් page එකක් කරනවා. දැන් කියනවා ලංකාවට monetization දුන්නා. ඒ හින්දා අපි ලංකා ඇඩ්මින් පාවිච්චි කරන මොනවාටද US UK දාගන්නේ. මේකෙදි හේතුවක් තියෙනවා. හේතුව තමයි ඔයාලා US UK account එකකින් පාවිච්චි කරද්දී අපේ page එකේ ඔයාලා දැකලා ඇති මම කලින් වීඩියෝ වල පෙන්නනවා. මෙන්න මෙතනට ගියාම මම ඔයාලට පෙන්නනවා about එකට ගියාම my connection එකේ අවුලක් වගේ ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා අර මට නම් මතක නැහැ page transparency වගේ එහෙම වචනයක් තියෙනවා. අන්න එතනට ගියාට පස්සේ පෙන්නනවා අපේ එකේ ඉන්න ඇඩ්මින්ලා. හරිද? ඇඩ්මින්ලාගේ countries ටික. ඔන්න ඕකේ වාසිය තියෙන්නේ මේ ළඟදි මගේ යාළුවෙක් මට කතා කරලා කිව්වා එයාගේ page එක ටාගට් වෙන්නේ කැනඩා වලට. හැබැයි ඇඩ්මින්ලා ඉන්නේ ලංකාවේ, ඉන්දියාවේ යොහම. එතකොට ඩිරෙක්ට් මෙයාට ප්‍රශ්න එනවා ඔය දැන් ඕක හරියට බලන ඔඩියන්ස් එකක් හිටියොත් මේ ඔඩියන්ස් එකට වාව ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. ඒක තමයි හරියට ඔඩියන්ස් එක බැලන්ස් කරගන්න ඕන කියලා මම හැම වෙලෙම කියන්නේ මැනේජ් කරගන්න ඕන කියලා. ඒ ඔඩියන්ස් එකේ ඉන්න කට්ටිය එක දිගට කමෙන්ට් කරනවලු ඔයා කැනඩා වලට කන්ටෙන්ට් කරද්දී කොහොමද මේ ලංකාවේ ඉන්දියාවේ කට්ටිය ඇඩ්මින් එකේ ඉන්නේ කියලා. මෙයා මේ හොර කෙනෙක් මෙයා මේ බොරුවක් කරන්න කිය එක දිගට කමෙන්ට්ස් එකනවා. නෙගටිව්නේ. බෑඩ් රිවියුස් නේ බෑඩ් කමෙන්ට් වෙන්නේ. ඒක හරියන්නේ නැහැ. ඉස්සරහට යන්න බෑ. එතකොට එයාලා ලයික් කමෙන්ට් කරන්නේ නැහැ, රිපෝට් කරන්න ඉඩ මෙහෙමයි මෙහෙමයි කියලා ඒ හින්දා ඒකට රෙඩි වෙලා වැඩේ කරගන්න. මේක මම සැරෙන් සැරේ කියනවා. ඔබ කිව්වට කවුරුත් තේරුම් ගන්න නැහැ. දැන් UK US account හදන විදියත් කියලා දීලා තියෙන්නේ. හදාගන්න එක පටලගෙන තියෙන්නේ. හදාගන්න එක ගැන සම්පූර්ණ විස්තර මෙහෙමම කියන්න. ඔයාලා account එක create කරගන්න ඕන rotating එකෙන්. rotating residential කියලා තියෙන්නේ. rotating residential එකෙන් තමයි account එක create කරන්නේ. create කරන විදිය මම කියලා තියෙනවා super proxy කියන app එක දාගෙන app එකට අර proxy එක දාගෙන rotating proxy දාගෙන ඒක open කරගන්න start කරන්න start කරලා FB Lite app එක FB original app එක නෙමෙයි Facebook normal තියෙන app එක නෙමෙයි FB Lite එක අපි ඒ දවස්වල පාවිච්චි කරේ අර පොඩි ෆෝන් වල එහෙම ඔය normal touch phone වල පාවිච්චි කරේ FB Lite එක Lite එකෙන් තමයි account එක create කරන්නේ අනික ඊට පස්සේ අහනවා ලංකාවේ phone number එක දාලා හදන්න කියලා යකඩෝ අපි දැන් මේ හදන්නේ US UK account එක නම් ලංකාවේ phone number එක දාලා හරියනවද මට තේරෙන්නේ නැහැ ඇයි මේක තේරුම් ගන්න නැති කියලා සරල දේවල් ටිකක් තියෙන්නේ ලංකාවේ නම්බර් එක දාන්න එපා. එහෙනම් මං කියනවා ලංකාවේ නම්බර් එක දාලා හදන්න කියලා. ඊමේල් එක දාලා හදන්න. සමහර අයගේ ඊමේල් එක දාලා ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න බෑ. එරර් එකක් එනවා. බැලි නම් දාලා තියෙන්නේ සර්වර් ප්‍රොක්සි එක. නැත්තම් මොකක් හරි වෙන සයිට් එකකින් ගිහිල්ලා ප්‍රොක්සි එකක් අරන් යලා. මම කියන්නේ වෙබ් ෂෙයා එකකින් ප්‍රොක්සි එක බයි කරන්න කියලා. වෙබ් ෂෙයා එකෙන් බයි කරලා ඒක සෙටප් කරගන්න රොටේටින් එක සුපර් ප්‍රොක්සි ඇප් එකේ. 1GB වගේ තියෙන්නේ මේකේ අර data capacity එක. ඒක ඉවර වෙනවා ඉක්මනට. ඒ හින්දා accounts කීපයක් හදාගෙන
PC එකට දාගන්න කම්පියුටර් එකට දාගන්න. දැන් සමහරක් අහනවා මගෙන් ෆෝන් එකෙන් බැයිද අපිට තියෙන්නේ ෆෝන් එකක් කියලා. ෆෝන් එකෙන් පුළුවන්. ෆෝන් එකෙන් පුළුවන් වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා හැම වෙලේම මේ ප්‍රොක්සි එකෙන් යන්නේ නැහැ. ඔයාලා මොනම හරි අවස්ථාවක ලංකාවේ IP එකෙන් යනවා. එතකොට අර ඔයා වෙච්ච මහන්සිය වතුරේ. මොකද කෙලින්ම ප්‍රයිමරි ලොකේෂන් එක වෙනවා ලංකාවට. ඔයා මාස ගාණක් ගිහිල්ලා මොන දේ කරත් වැඩක් නැහැ. ප්‍රයිමරි ලොකේෂන් එක වෙනස් වෙනවා ලංකාවට ලංකාවේ IP එකෙන් යන්න ගත්තාම. හරිද? මේ දේවල් හරියට තේරුම් ගන්න පුළුවන් නම් සල්ලි දීලා හරි account ගන්න පුළුවන් අය ඩිජිවෝරා සර්විස් කියලා මම කන්ටැක්ට් එකක් දීලා තියෙන්නේ. එයාලට කතා කරලා අපේම ටීම් එක මගේ යටතේ ඉන්න ටීම් එකක් කිසිම දෙයකට බය වෙන්න එපා. මම වගේ කියන එයාලගේ තියෙන මොන හරි ප්‍රශ්නයක් ඔයාලට වුණොත් කිසිම දෙයකට බය වෙන්න එපා. ගන්න සර්විස් එක අරගෙන මේ වැඩේ කරගන්න. මම ඔයාලට එළියට යන්න දෙන්නෙත් නැති හේතුව තමයි එළියෙන් ඔයාලා මොකක් හරි වැරද්දක් කරගෙන ප්‍රශ්නයක් දාගෙන ආවොත් මට ඒක විසඳන්න බෑ. මං කෙලින්ම කියන කතාව තමයි ඔයා ඇත්ත එක බලා ගන්න. මොකද මට උකට කතා කරන්න බෑ කියලා. මාත් එක්ක මගේ ටීම් එකක් එක්ක මොහරි ප්‍රශ්නයක් වුණොත් මං කෙලින්ම කියනවා අවුලක් නැහැ. ඉන්න මං බල්ලාවට කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ හින්දා මම රෙකමන්ඩ් කරන තැනකින් සර්විස් එක ගන්න ඕනම වැඩකට ඕනම දෙයකට මම රෙකමන්ඩ් කරන තැනකින් විතරක් සර්විස් එක ගන්න අපිත් එක්ක මේ දිගටම වැඩ කරගෙන යනවා නම් විතරක් ඈ. ඔයා දැන් තව කෙනෙක්ගේ කෝස් එකක් බයි කරලා මගේ කෝස් එකක් බයි කරලා මේක නිකන් හලවම් කරන් ඉන්නවා නම් ඔයාලා කැමති විදිහට කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කියන්නම් තව දෙයක්. ඔයාලා දැකලා ඇති අපේ මොටිවේෂන් ගෲප් වල ඊට පස්සේ අපේ තියෙන තව ගෲප් වල මම මේ වෙදි ගෲප් තව කීපයක් දීලා තියෙන එළියට. ඒක දෙන්නේ කට්ටියගේ පර්ෆෝමන්ස් බලලා. කට්ටියගේ පර්ෆෝමන්ස් බලලා තමයි ඒ ටික දෙන්නේ. හේතුව නිකන් කට්ටිය අරගන්නවා ගෲප් ටික අරගෙන කරන්නේ නැත්නම් අදාළ නැති දේවල් දානවා. එපා කියන දේම එක දිගට කරනවා. හරිද? එතකොට ඇත්තටම කිසිම ක්වොලිටි එකක් නැන්නේ මගේ ගෲප් වල. මම අමාරුවෙන් හදාගත්ත ගෲප් තියෙනවා. ඒ ගෲප් වල ක්වොලිටිය බහිනවා. ඒ හින්දා අර තෝරාගත් පිරිසකට විතරක් දෙනවා. ඊළඟට කියන්නම් ඔයාලා දැකලා ඇති අපේ ගෲප් වලට ඇවිල්ලා සමහර කට්ටිය තමන්ගේ ප්‍රොෆයිල් වලින් දානවා පෝස්ට්. ඔයාලා දැන් කල්පනා කරනවා කට්ටියක් මෙයාලට CM tool තියෙන හින්දාද මෙයාලා මේක කරන්නේ. නැත්තම් මෙයාලට මේ තේරෙන්නේ නැහැ මෙයාලා මේ එන ගොන් වැඩක් කරන්නේ කියලා. ඔතනදී ඔය කියපු හැමදේම වෙනවා. සමහරක්ට CM tool එක තියෙනවා. සමහරුන්ට තමන්ගේ ප්‍රොෆයිල් එකට CM tool එක ඇවිල්ලා තියෙන්නේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකත් එක්ක. හරිද? මම මේ දැන් මේ ඉන්නේ. මේ ප්‍රොෆෙෂනල් මෝඩ් එක ඔන් කරන්න පුළුවන් මේ Facebook account වල. එයාලට CM tool enable වෙලා තියෙන්නේ. එයාලා ඒ හින්දා ඒකෙන් earn කරන්න try කරනවා. තව කට්ටියක් free app එක ගත්තා හිතේ තියන් ඉන්නේ දාන හැම post එකම එයාලා නිකන් සල්ලි දෙනවා කියලා. දන්නේ නැහැ මේ CM tool එක enable වෙලාද නැද්ද? invitation එක තියෙන සමහර කට්ටිය අර අපි ඇඩ් එකක් බූස්ට් කරන්න යද්දි payment details දීලා යනවනේ කාඩ් එකයි අපේ address අරම ඒ ටික fill කරලා කියනවා අයියේ මම මේක set up කරගත්තා. දැන් මට සල්ලි එන්නේ කොහටද කාඩ් එකද කියලා. ඉතින් හිතන්න ඒ තරම්ම මේක ගැන අප්ඩේට් නැහැ මේ කට්ටිය. හරිද? සමහරවත් මේක ගැන අප්ඩේට් නැති කෙනෙක් වෙන්න පුළුවන්. දැන් හරිවා දැනගනි. ඉතින් ඔය වගේ දේවල් වෙනවා. ඊළඟට දැන් මම දෙකක් කිව්වනේ. එකක් තමයි CM tool එක ඇවිල්ලා තියෙන කට්ටිය. තව කට්ටියක් මේක ගැන දන්නේ ඒ කට්ටිය හිතනවා අර කට්ටිය නිකන් මේ දානවා සල්ලි එන එකට කරනවා කියලා. ඔතනදී ඉන්නවා තුන්වෙනි කොට්ටාසය. තුන්වෙනි පිරිස. තුන්වෙනි පිරිස මොකක්ද දන්නවද කරන්නේ? මම ඔයාලට දවසක් කිව්වා high reach ID. high reach ID එකක් හදන්න තමයි යාළුවා ඒ කට්ට ගන්න. හරිද? මේක කවුරුත් කියන්නේ නැති ට්‍රික් එකක්. බෙස්ම ට්‍රික් එකක්. මේ කෝස් එකේ වටිනම දේවල් දෙන්නේ. I think ඔයාලට මේ රුපියල් 5000ට ආයේ කතන්දර කියන්න බෑ එළිය ගිහලා මම මොකුත් දුන්නේ නැහැ කියලා. හරිද? මගේ එක්ස්පීරියන්ස් එක තියෙනවද නැද්ද කියන එක මෙතනින් තීරණය කරන්න. ඔයාලට පුළුවන් හිතන්නකෝ ඇනිමල්ස් මොකක් හරි කියලා. ඇනිමල් මොකක් හරි කැටගරි එකක් ඔයාලා කරන්නේ බල්ලෝ ගැන. හරිද? බල්ලෝ පූසෝ ගැන. ඔයාලා ඒ සම්බන්ධ ගෲප් වලට යන්න අර මම කිව්ව USA UK account වලින්. හරිද? ගිහින් ඒ ගෲප් වල normal post දාන්න. page එක share කරන එක නෙමෙයි මේ කියන්නේ. ඒ profile එකෙන් දාන්න ගිහලා ඒ group වලට ගැලපෙන විදියට post හොඳට reach වෙන්න දාන්න. දාන අතරතුර ඔයාගේ page එකෙත් ඇවිල්ලා post එකක් දෙකක් publish කරන්න. ඔතනදී වෙන්නේ ඇත්තම කතාව කිව්වොත් අර USA UK account වල ඔයාලා post දාද්දි ඔයාගේ account එක reach වෙනවනේ. එතකොට ඔයාගේ ID එක ඔටෝම high reach වෙනවා. හරිද? high reach ID එකක් විදිහට හදාගන්න පුළුවන්. ඊළඟට එක follow කෙනෙක්වත් නැති page එකක් ඔයා හදලා නිකන් post එකක් දාලා hashtag දැම්මත් ඕක කොහෙන් හරි suggest වෙලා viral යන්න පුළුවන්. hashtag වලින් ගොඩ දාපු page තියෙනවා අපේ. hashtag වලින් විතරක් ගොඩ දාපුවා. කිසිම follow කෙනෙක් නැහැ. හරිද? followsලා 0. අපිත් අර විදිහේ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැනටත් අපේ motivation group වල girlsලා කීප දෙනෙක් ඉන්නවා. එයාලගේ ප්‍රොෆයිල් වලින් දාන එක දිගට දානවා. එයාලගේ ටාගට් එක තමයි high reach ID එකක් හදාගන්න එක. මුලින්ම තේරුම් ගන්න මේ ගේම් එක ප්ලේ කරන විදිහ. තේරුණාද? ගේම් එක ප්ලේ කරන විදිහ දැනගන්න නැතුව ගේම් එක වින් කරන්න බෑ. ඔයාලා ඒක හොඳටම දන්නවනේ. මම හැම වෙලෙම කියනවා මම කිසිම වෙලාවක කාවත් පොළඹවන්නේ නැහැ ඇඩ් බූස්ටින් වලට. ඇඩ් රන් කරන්න මම කරනවා. දැන් මමත්
සාමාන්‍යයෙන් ඉඳලා හිටලා වගේ මගේ අතට කීයක් හරි හම්බ වෙලාවක මේ ඇඩ් බූස්ට් කරන්න පුළුවන් කියන තත්යකට හම්බ වෙලාවක මම බූස්ට් එකක් ගහනවා. ඒක ගහන්නේ මම හොඳට හොයලා බලලා. මට වාසියක් තියනවාද කියලා. දැන් ඔයාලා හිතුමනාපෙට මම කියන බූස්ට් එකක් කරන්න. ඔයාලා ණයක් අරගෙන නැත්තම් අතට හම්බෙන කීයකින් හරි බූස්ට් එකක් කරනවා. බූස්ට් එක සක්සස් වෙන්නේ නැහැ. මොකද කරන්නේ? අපරාධේ සල්ලි. ඊට වැඩිය හොඳ නැද්ද මම මේ කියන මෙතඩ් ටික යූස් කරලා දැන් මේ වෙලාවේ ඉන්න හොඳ ලෙජන්ඩ්ලා හරිද Facebook ගැන ලෙජන්ඩ්ලා මම එයාලට ගරු කරනවා මොකද මාර නොලෙජ් එක මට ෂෙයා කරා නම් වශයෙන් කියන්න බෑ එයාලට කරදරයක් වෙයි එහෙම වුණොත් මම මෙහෙම කියන එක ඇත්තම කතාව කිව්වොත් මේ එයාලා තමයි මට මේ දේවල් කියලා දුන්නේ එයාලා බූස්ට් කරන්නේ නැහැ හරිද එයාලා මට කෙලින්ම පෙන්නලා දෙනවා එයාලගේ බූස්ටින් නැහැ එයාලගේ සම්පූර්ණ මෙතඩ් එක තමයි මම මේ ඔයාලට කියලා දුන්නේ තව කට්ටියක් හැබැයි කියනවා මේ මං එයාලගේ කෝස් එක බයි කරලාලු මං එයාලත් එක්ක මේ මෙහෙමයි මම ඊට පස්සේ කෝස් කරනවලු එහෙම එකක් නෑ මං ඔය කෝස් එකක් බයි කරත් මේ මං එහෙම එයාලගේ දේවල් අර ඒ කියන්නේ හැල්ලුවට දාලා කතා කරන්නේ නැහැ කවදාවත් එයාලා වගේ මට ඇත්තටම බයි කරන්න පුළුවන් නේ මට ඕන නම් කෙනෙක්ගේ කෝස් එකක් බයි කරලා එයාගේ නොලෙජ් එකත් අරන් මගේ නොලෙජ් එකත් එක්ක එකතු කරලා මට පුළුවන් අලුත්ම දෙයක් හදන්න ඒ කියන්නේ අලුත්ම කන්සෙප්ට් එකක් හදන්න පුළුවන් මේ විදිහට කරන්න පුළුවන් කියලා ඒක මට තියෙන අයිතියක්නේ මට පුළුවන් channel grow කරන YouTube channel ගැන එකක් හරි course එක ඊට හරි ගැමියා කරනවා දැන් අලුතෙන් මට ඔක්කොම course buy කරන්න පුළුවන් ඔයාටත් පුළුවන් ඒ knowledge එක කරන් ඔය ඒක වටිනාකම තියෙන්නේ ඒ knowledge එක කරන් තව කෙනෙක්ට දෙන්න පුළුවන් කියන එක විතරයි නැතුව මේ මම හරියට දෙන්නේ අපිව කොපි කරලා ඒ කතන්දර නෑ දැන් සමහර කට්ටිය එනවා මගේ course එකේ තියෙන වටිනාකම තියෙන්නේ මගේ group දෙකත් එක්ක මොකද ලංකාවේ තියෙන එක course එකකවත් ගෲප් දෙකක්වත් එකක්වත් දෙන්නේ නැහැ. කියන්නේ හොයාගන්න. මෙහෙම ඒවා තියෙනවා හොයාගන්න. ඔය වගේ ඇඩ්වයිස් තමයි එයාලා දෙන්නේ. මම එයාලට වැරද්දක් කියනව නෙමෙයි. එයාලට දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්කම තිබිලත් දෙන්නේ නැහැ. ඒක මන් දන්නේ නැහැ. ඉතින් එයාලා ඇඟ බේරගෙන ඉන්නවද නැත්නම් එයා කරදරයක් වෙයි කියලා හිතනවද? එයාලගේ ඒවා නැති කරයි කියලා හිතනවද? ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක අපිට වැඩක් නැහැ. ඉතින් කතා කරන්න තියෙන්නේ මේ දේවල් ටික ගැන තමයි. තව දෙයක් කියන්න ඕන කට්ටිය දැන් ෆලෝස්ලා ඒ ෆලෝස්ලාට ඉන්වයිට් කරලා කියන්නේ ඔයාලා මොටිවේෂන් මේ ගෲප් වල පෝස්ට් දාලා එයාලට මම කියලා තියෙනවා ඒ රියැක්ට් දාන අයට ඉන්වයිට් කරලා ෆලෝ විදිහට හදාගන්න කියලා. ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි ෆලෝස්ලා එන්නේ නැහනේ. අපේ පෝස්ට් රීච් වෙන්නේ නැහනේ මෙහෙම කියලා. හොඳට හොයලා බලන්න ඔයා දාන එක හරියට ඔයා ටාගට් කරලා දාන ටයිම් එක හරිද කියලා. ඒ කියන්නේ දැන් USA UK ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් උදේ 10ට 11ට දාලා හරියනවද? මම මේ කියන්නේ 10ට 12ට අතර දානවා. හරියනවද? මුලින්ම බලන්න ඔයා ටාගට් කරන කන්ට්‍රි එකේ මිනිස්සු ෆ්‍රී වෙන ටයිම් එක කීයද කියලා. දැන් අපේ ලංකාවේ මිනිස්සු ෆ්‍රී වෙන ටයිම් එක මොකද්ද? ඕන කෙනෙක් අහපු ගාම දන්නා. දැන් 8 5 ජොබ් එකක් කරන කෙනෙක් නම් 5න් පස්සේ ෆ්‍රී. ඒ කියන්නේ 6 6මාර 7 වෙද්දි එයා ගෙදරට වෙලා ස්ටේබල් වෙලා එයා කොහේ හරි තැනකට වෙලා ටීවී එක ගාවට වෙලා හරි ෆෝන් එක ඔබනවා. හරිද? ඊළඟට පොයේ දවසක්. හරිද? පොයේ දවසකට මිනිස්සු ඔක්කොම ගෙදරට වෙලා කාලා බීලා ඉන්නවා. එදාට ඔයාට උදේ ඉඳන් අපේ ලංකාවේ ඔඩියන්ස් එකට ටාගට් කරන්න පුළුවන්. පොයේ දවසකට. ඊට පස්සේ සැටර්ඩේ සන්ඩේ සෙනසුරාදා ඉරිදා. සැටර්ඩේ සන්ඩේ වල ක්ලාස් වලට ළමයි යනවා. ඊට පස්සේ බැංක් වල ඔය ගවර්න්මන්ට් ජොබ් කරන කට්ටිය ගෙවල් වලට එලා ඉන්නේ. එයාලා නිමාඩු ගත කරන්න කොහේ හරි යනවා. ෆෝන් එක යූස් කරනවා. සෙනසුරාදා ඉරිදා සහ සිකුරාදා. සිකුරාදා මෙයාලා නිමාඩුව භුක්ති විඳින්න රෙඩි වෙනවානේ. ඔන්න ඔය දවස් තුන අල්ලන්න. සිකුරාදා සෙනසුරාදා ඉරිදා සහ පෝය. හරිද? තවත් මොන හරි නිමාඩු මොන හරි තිබ්බොත්. ඒ කියන්නේ තියෙනවා සමහරලාට එක එක නිමාඩු. එහෙම දෙයක් තිබ්බොත්. ඔය දවස් ටාගට් කරලා ලංකාවේ ඔඩියන්ස් එක අල්ලනවනේ ඔයාලා. ඒ වගේම USA වල බලන්න එයාලගේ මොන හරි ෆෙස්ටිවල් එකක් තියෙනවද? එයාලගේ මොකක් හරි නිමාඩු දවසක් තියෙනවද? එයාලගේ නිදහස් දිනේ. මේ වගේ දේවල් ටාගට් කරන්න. මේ වගේ දේවල් ටාගට් කරලා ඔයාලා ඒ අදාළ විදිහට කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න. සරලයි. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. එයාලා නිමාඩුවේ ඉන්න ටයිම් එක බලන්න. දැන් අපේ ලංකාවේ වගේ මැරීගෙන රස්සා කරන මිනිස්සු රටවල් වල නෑ ගොඩක්. දැන් USA වගේ UK වගේ රටක මිනිහෙක්ව මරාගෙන කාලා සල්ලි හම්බ කරන්නේ නෑ. එයාලා බිස්නස් කරන අය. එයාලගේ තියෙන වෙලාවක්. පැය 5යි, පැය 6යි, පැය 8යි. ස්ටුඩන්ට් කෙනෙක්ට එහෙම පැය 6යි 7යි වැඩ කරන්න දෙන්නේ. සතියේටම පැය 20ක් විතර. එයාට වැඩ කරන්න දෙන්නේ නෑ. ඒ වගේ දේවල් තියෙනවා. සල්ලිම නෙමෙයි ඒ රටවල ජීවිතය අපේ ලංකාවේ වගේ අර මිනිස්සු වෙලාවක් කලාවක් නැද අපි වුණත් හිතන්නකෝ. අපි වුණත් වෙලාවක් කලාවක් නැහැනේ. හැම වෙලේම වැඩ කාලා ඒ කියන්නේ අපිට එළියට යන්න වෙලාවකුත් නැහැ, වැඩ කරන්න වෙලාවකුත් නැහැ. අපි හිතන වෙලාවට එළියටත් යනවා, හිතන වෙලාවට කාලා බීලත් ඉන්නවා. මේ ඔන්ලයින් ෆීල්ඩ් එකේ හැටි. මේ අපේ ලයිෆ් එක මං කිව්වේ. අපි ලෙඩ ගැන එහෙම ලොකුට හිතන මිනිස්සු නෙමෙයි. අපි ඔහේ ඉන්නේ, කාලා බීලා ඉන්නේ. ඒ කියන්නේ අපිට ඒක කරගන්න වෙලාවක් නෑ. ඇයි අපි මේ වැඩත් එක්ක හිර වෙලා තියෙන්නේ? දැන් මම පුළුවන් තරම් මම පර්සනල් මං මගේ ටයිම් එක මැනේජ් කරගෙන යන ගමන් තියෙන්නේ.
ඔයාලත් ඒ වගේ මේ හැමදේම මැනේජ් කරගන්න. මේක කෝස් එකක්ම නෙමෙයි. හැම වෙලේම කියනවා මම ෆුල් ඇඩ්වයිස් එක දෙනවා. ඔයාලා මේ දේවල් මැනේජ් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට තියෙන්නේ මගෙන් වැඩක් ගන්න එක. මං කියන්නේ හැම වෙලේම කෝල් කර කර මට කරදර කරන්න කියලා. කරදර කරනවා කියන එක වැරදිට හිතන්න එපා. ඔයාලා දන්නවා මම සෑහෙන මහන්සි වෙලා මේක තනියම මැනේජ් කරන කෙනෙක්. මං ගැන චූටි විස්තරයක් කියලා මම මේක ඉවර කරන්න. ඒ හින්දා අර මගේ නිදා ගන්න වෙලාවයි මම නැගිටින වෙලාවයි දෙක පොඩ්ඩක් වෙනස්. ඔයාලට සාපේක්ෂව වෙනස් මගේ. හරිද? දැන් ටිකට කලින් තමයි මං නැගිට්ටේ. ඒ කියන්නේ මම ඇහැරුනේ. දැන් වෙලාව 1:12යි. මම මේ වීඩියෝ කරන වෙලාව. දවල් 1:12යි. මම නිදාගන්නේ පාන්දර 5:00මාර 6ට. හරිද? එතකොට ඔයාලට සාපේක්ෂව වෙනස්. ගොඩක් කට්ටිය මැසේජ් දානවා රිප්ලයි කරන්නකෝ. ඇයි අපිට රිප්ලයි කරන්නේ නැත්තේ? ඔයා හොඳ සර්විස් එක දෙන්නේ. එහෙම හිතන්න එපා කිසිම වෙලාවක අර මගේ ටයිම් එක වෙනස්. එතකොට මට අර ඔයාලා රිප්ලයි එක දාන්න තියෙන වෙලාව වෙනස් වෙනවා. ඊළඟට ඔය USA UK account හදාගන්න බැරි නෑ පුළුවන්. මං හදාගන්න විදිය කියලා තියෙන්නේ අර රෙසිඩෙන්ෂල් එකෙන් හදාගන්න සර්වර් එකට දාගන්න හැමදේම කියලා තියෙන්නේ. බැරි අය ඩිජිබෝර් එක කන්ටැක්ට් කරගෙන ඕනම සර්විස් එකක් ගන්න. PayPal document, ID verification මොන හරි තියෙනවා නම් ඒ දේවල් කරගන්න. ඊට පස්සේ dollar exchange ඔයාලට 1xbet කරන අයට මේ කියන්නේ කරන්න නැති අය try කරන්න එපා. 1xbet කරන අයට deposit ඊට පස්සේ තව තියෙන සර්විසස් කීපයක් කැන්න ප්‍රෝ ඒ සම්බන්ධ ඕන දෙයක් ඩිජිවෝරගෙන් කන්ටැක්ට් කරලා කරගන්න පුළුවන්. හරි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් අප්ඩේට් වීඩියෝ එකක් වෙන්න පුළුවන් ඔයාලට. මොකද ඔයාලා ඉස්සරහට කරන්න ඉන්න හිතේ තියන් ඉන්න ගොඩක් දේවල් මේකෙන් වෙනස් වෙයි. තව කීප දෙනෙක් අහලා තිබ්බා ඇඩ්මින් එකට account 5ක් දාගන්න ඕනද කියලා. ඇඩ්මින් එකට account 5ක් දාගන්න අවශ්‍යම නැහැ. මම මේ කියන්නේ backup plan එකක්. හදිසිය හරි ඔයා කරන් යන USA account එක ගර්ල් කෙනෙක්ගේ fake name එක මොකක් හරි එකක් දාලා හරි real name එකට කරන් යන එක බෑන් වුණොත් සස්පෙන්ඩ් වුණොත් ගන්න බැරි වෙනවා. එතකොට ඔයා page එකට post දාන්නේ මොකෙන්ද? ඔයාගේ ලංකාවේ account එකෙන්ද? ඒක හරියන්නේ නැහනේ. මම මේ backup plan එකක් කියන්නේ. ඒකට රෙඩි වෙන්න කට්ටියම. ඒ බැකප් ප්ලෑන් එකට රෙඩි වෙලා වැඩ ටික කරන් යන්න. හදිස්සිය හරි ඔයාගේ පේජ් එක නැති වුණොත් ඔයා මොකක්ද ඊළඟට කරන්නේ? වැඩේ අතාරිනවා. අනේ මේවා බොරු. මේවා හරියන්නේ නැහැ. ඔහොම කෙනෙක් මල් ළඟ ඉන්නවා. මල් ළඟ මාත් එක්කට වැඩ කරන මගේම කෙනෙක් ඉන්නවා. වැඩක් මෙහෙම කරද්දි ඒ කියන්නේ අවුල් වෙනවා. ලක්ෂ ගාණක් එනවා කලින් මාසේ මේ මාසේ පේජ් එක ඩවුන් වෙනවා. එයා කෙලින්ම එයාගේ දාන්න මතය තමයි අනේ මේවා හරියන්නේ නැහැ. මේවා මොනවද මේවා හරියන්නේ නැති වැඩ. මේවා කරලා හරියන්නේ නැහැ. ජොබ් එකක් කරනවා මෙහෙමයි කියලා. නැත්නම් රටකට යනවා. ඒ මයින්ඩ් එකට එන්න එපා. හරිද? මම අවුරුදු 7ක් 8ක් වෙනවා මේ වෙද්දි. මට වයස එච්චර නෑ. මට අවුරුදු 25ක් විතර වෙන්නේ මේ වෙද්දි. මම මාර දේවල් එක්ස්පීරියන්ස් කරලා ඔයාලත් එක්ක මේ කතා කරන්නේ. මම ඒ කියන්නේ මට කොච්චර ප්‍රශ්න තිබ්බත් මම මගේ වැඩේට ඒක සම්බන්ධ කරගන්නේ නෑ. තව දෙයක් තමයි මට වෙන දේවල් තව කෙනෙක්ගේ පිට දාන්නෙත් නෑ. ඔයා මට කවුරු හරි කෙනෙක් කියනවා හොඳ ලෙජන්ඩ් කෙනෙක්. හොඳ ලෙජන්ඩ් කෙනෙක් මට කියනවා මල්ලි අර මේ සයිට් එකෙන් අරගෙන ආවා පෝස්ට් දාන්න ප්‍රශ්නයක් නෑ වෛරල් වෙනවා සුපිරි මෙහෙමයි කියනවා. මම ගොනා වගේ ගිහිල්ලා ඒකෙන් පෝස්ට් දාලා හරියනවද? ඔයාලා මං කියන දෙයක් වුණත් පොඩ්ඩක් හොයලා බලන්න. කියපු ගමන් කරන්න එපා අනිත් පැත්තට. මං එහෙම කියන්නේ නැහැ ඔයාලට. අනිත් අය කියන්නේ නැහැ. ඒක කරොත් ඉවරයි. සමහර දේවල් වෙන්න පුළුවන්. දැන් සමහර කෝස් කරන කට්ටිය කියනවා. අයියා අපි මෙහෙම කරන්නද කියලා අහද්දි එයාලගේ උත්තරේ හරි කරන්නකෝ සමහර විට හැබැයි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වැනෙන උත්තර දෙන්න ඕනේ නැහැ නේ. වැනෙන උත්තර දෙන්න පුළුවන්. සමහර අවස්ථාවල අපිත් කියනවා. මෙහෙමයි මෙහෙමයි ඒක හැබැයි අපි try කරලත් නැහැ හරියට. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි හැම වචනයකටම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා හැමතිස්සෙම කියන කෝස් එකක් කරන එක වැඩක් තියනවාද? දැන් ඔයා මේක කරන්න පටන් ගත්තට පස්සේ ඔක දැනගන්නේ. ඒක ගැටලුවක් නෑ. හැබැයි එයා ඒ කියන වචනෙත් එක්ක ඔයාලා මාර විදියට ඒක රිසර්ච් කරන්න. chat GPT ඔන්ලයින් සයිට් තියෙනවා ඕන තරම් වෙබ්සයිට් තියෙනවා ආටිකල් ලියන සයිට් එක එක දේවල් තියෙනවා. සෝෂල් මීඩියා මේ හැමදේම යූස් කරන්න. හැමදේම යූස් කරලා ඔයාගේ නොලෙජ් එක ඩේලි අප් කරගන්න. කියන්නේ ඩේලි වීක්ලි මන්ත්ලි මේක අප් කරගෙන යන්න. අප් කරන්න බෙනිෆිට්ස් තියෙනවා ඔයාට. මට නෙමෙයි. මොකද මට ඔයා කියනවා නම් මටත් තියෙනවා. බෙනිෆිට්ස් තියෙන්නේ ඔයාට. ඒ හින්දා මේ මැච් එක ගහනවා නම් තමන් හැම වෙලෙම හිතන්න ඕන තමන් මොනවාද තෝරගත යුත්තේ. ඔඩියන්ස් එකට මොනවාද අවශ්‍ය. ඔයාලා හිතන්න මාකට් එකේ ලොකු ඉඩක් තියෙනවා. මේ කියන්නේ එළිය මාකට් එක ඇතුලේ ලොකු ඉඩක් තියෙනවා. හිතන්නකෝ අපි ගමුකෝ ඉලෙක්ට්‍රික් කාර් වලට ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට මාර ඉඩකඩක් තියෙනවා. ඔයා හොඳ සල්ලිකාරයෙක් ඔයාට හොඳ බිස්නස් තියෙනවා. ඔයා පටන් ගන්නවා මේ ඉලෙක්ට්‍රික් කාර්ස් ලංකාවට ගෙන්නන්න හරි මේකක් හදන්න හරි. ඔයාට මේ මාකට් එකේ ඉඩ හැදෙනවද නැද්ද?
බජට් වෙහිකල් එකක් ඔයා ඩිසයින් කරනවා. බජට් වෙහිකල් එකක් මාකට් එකට ගේනවා. ලක්ෂ 10යි ඔයාගේ කාර් එක. රෝද 4 ලක්ෂ 10යි. හැදෙනවද නැද්ද? ලක්ෂ 10ක් වෙනවා ට්‍රීවිල් එක. ඔයාට හැදෙනවා. ඒ වගේ පේජ් එකක් කරද්දිත් හිතන්න ඕඩියන්ස් එක ඒජ් රේන්ජ් එක හිතන්නකෝ සාමාන්‍යයෙන් අවුරුදු 5 ඉඳන් අවුරුදු 5 10 15 20 මේ හැමෝම පොඩි එක්කෙනාගේ ඉඳන් චූටි කෙනාගේ ඉඳන් ආස දේවල් මොනවාද? ඕක ටාගට් කරොත් මම අවුරුදු 5 කිව්ව නිකන් හරිද හිතන්න එපා මේ පොඩි උන් මේ එක වසරටත් ඇවිල්ලා නැති පොඩි උන් කොහොමද මේවා කරන්නේ කියලා. ඒක නිකන් කිව්වේ. ඔයාලා හිතන්න අර පොඩිම කෙනාගේ ඉඳන් ලොකුම කෙනාට උනත් ෂෙයා කරන්න පුළුවන් ඔයාගේ පේජ් එක ඇතුලේ බලන්න පුළුවන් දේවල් මොනවද කියලා. මම මේ ඒක කියන්නේ ඔයාට ඔයාගේ පේජ් එක ඉක්මනින් අප් කරගන්න පුළුවන්. නැත්තම් සමහර වෙලාවට අපි ටාගට් කරන ඒජ් රේන්ජ් එකක් තියෙනවා අවුරුදු 40න් උඩ අයව. 40න් උඩ අයව. ඒ කියන්නේ අර පොඩක් වයස අයව ටාගට් කරලා අපි පේජ් කරනවා. ඔයාලා දැකලා ඇති අපේ ලංකාවේ වුණත් මගේ වීඩියෝ එක ගන්නකො. අර සපුව කරන වීඩියෝ එක ඔන්ලයින් මෙහෙම කරන කෙනෙක් ඉන්නවා ජනිත කියලා මෙහෙමයි කියලා මගේ කෝස් එක ප්‍රොමෝට් කරන වීඩියෝ එකක් තියෙනවා. මම ඒකෙදි ඇත්තටම මගේ විස්තරය කියන්නේ මම පටන් ගත්ත දෙන්න මගේ විස්තරය කියන්නේ. ඒකෙදි ඔයා හිතන්න නිකන් ගිහිල්ලා බලන්න ඒක ෂෙයා කරලා තියෙනවා ෂෙයා 200 300 ඒ ඔක්කොම වයසයි. එයාලා හිතන්නේ මෙයා මාර කොල්ලෙක් මෙහෙම ඇත්තටම එයාලගේ ඔළුවට යන්නේ හොඳ කොල්ලෙක් මෙහෙමයි මෙයා මේ වගේ දෙයක් කරන කොල්ලෙක් ඇත්තටම ආඩම්බරයි අපේ ලංකාවේ කොල්ලෙක් මෙහෙම මෙහෙම කියලා ෂෙයා කරන්නේ. ඒ தත්ත්වෙම හදන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක. ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක මම මේක මේ ට්‍රික් එකක් විදිහට ඔයාලට කියන්නේ ඔයාලා තේරුම් ගන්න. මම ඩිරෙක්ට්ම කියන්නේ ඔයාලට කරන්න ඕන දේ මොකද්ද කියලා. ඔයාලා තේරුම් ගන්න ඕන. මොකක්ම හරි දෙයක ලොකු තැනක ඉන්න කෙනෙක්ව ටාගට් කරලා පේජ් එකේ මුල් පෝස්ට් ටික දාලා අවශ්‍ය ඔඩියන්ස් එක ගන්න. අරන් කන්වර්ට් කරන්න ඒ ඔඩියන්ස් එක ඔයාට ඕන විදිහට. තේරුණාද? වයිරල් යන ටොපික් එකක් මොකක් හරි අරගෙන ඒක ඩිසයින් කරගන්න ඔයාගේ පේජ් එකේ. පේජ් එක ඩිසයින් කරලා ඒක එළියට දෙන්න ඔයාගේ විදිහකට. මේක තවත් ලේසි කරන්න අපේ කෝස් එක කරනයිනේ මේක බලන්නේ. ඔයාලා හිතන්න මාක් සකර්බර්ග් හරිද? Facebook එකේ ඕන නිර්මාතෘ එයාව ටාගට් කරන්න එයාගේ ස්ටෝරි එකක් දාන්න එයාට ගැළපෙන රටක් ටාගට් කරලා ඉස්සලාම හොයලා බලන්න මොනවද මාක් සකර්බර්ග් ඉන්නේ කොහෙද හරිද එයා ඉන්නේ කොතනද එයා USA ඉන්නවා නම් එයා USA වල ඉන්නේ ස්ටේට් එක මොකද්ද එයාට අදාළ සිටි එක මොකද්ද එයාගේ ගෙදර කොහෙද තියෙන්නේ එයාගේ සහෝදර සහෝදරියෝ කවුද එයා වැඩියම ආස දේවල් මොනවාද එයාගේ එයා බලා ඒ කියන්නේ එයා ඉස්සරහට කරන්න ඉන්න දේවල් මොනවාද පුළුවන් වේද බැරි වේද මේ දේවල් ටාගට් කරලා වැඩක් කරොත් මේකම මං කියන්නේ දැන් ඊළඟට දැන් උන් කට්ටියක් හිතනවා හරි මම මාක් සකර්බර්ග් ගැන ආටිකල් ලියන්න පටන් ගන්නවා හරිද ඊට තව කෙනෙක් හිතනවා මම ඊලොන් මස්ක් ගැන කතන්දර කතා ස්ටෝරි දාන්න පටන් ගන්නවා දැන් මං කියවන ප්‍රසිද්ධයි ලංකාවේ කට්ටිය හිතනවා මං ධම්මික පෙරේරා ගැන ඉෂාන් නානක්කයර ගැන හරි මම මෙයාලා ගැන කතා කරන්න පටන් ගන්නවා ඒක නෙමෙයි මම මේ කියන්නේ හරි පටල ගන්න එපා කිසිම වෙලාවක පටල ගන්න එපා මේක හරියට තේරුම් ගන්න මේක දීර්ඝ කතාවක් අපි දීර්ඝ කතා බහක් හිතන්න මම මේ තනියම කතානේ මම මොනිටරෙත් එක කතා කරගන්නේ ඔයාලා ඉන්නවා කියලා හිතියම් මොනිටරෙත් එක කතා කරන්නේ ඉතින් වැඩ ටික ලස්සනට කරගන්න අනිවාර්යෙන් ගේමක් ගන්න පුළුවන් බලලා මට මෙසේජ් එකක් දාන්න මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් හිර වෙන තැනක් තිබ්බොත් මෙසේජ් එකක් දාන්න මම කියලා තියෙන්නේ පෝස්ට් එක කරන්නේ 1000කට විතරයි මේක අද කියන කතාව මේ වීඩියෝ එකේ 1000කට විතරයි කරන්නේ 1000න් එහා යන්න කිසිම අදහසක් නැහැ මගේ පළවෙනිම අරමුණ හොඳ කමියුනිටි එකක් බිල්ඩ් අප් කරන එක හොඳ කමියුනිටි එකක් කියන්නේ මම ඉස්සරහට කරන හැම දෙයකටම ඔයාලා මාත් එක්ක ඉන්න තත්ත්වෙට මම ඔයාලව හදාගන්නවා. ඒක තමයි මෙච්චර මම try කරන්නේ ඔයාලව ගොඩ දාන්න. ගොඩ දැම්මට පස්සේ ඔයාලා මාත් එක්ක ඉන්නවා මගේ ඊළඟ හැම වැඩේටම. මම මේ කෙලින් කියන්න ඕන දේ කියන්නේ. මොකද මට අවශ්‍ය විශ්වාසය. විශ්වාසෙත් එක්ක තමයි මම කිසිම කෙනෙක්ට මේ කෝස් එක කරද්දි කවුරු හරි ඉන්නවනම් කියන්න ඔයා බලෙන් එන්න කිව්වා අපිට ඒකයි අපි ආවේ. කාටවත් බලෙන් එන්න කියලා නෑ. අපි ගැන හොයලා බලලා ට්‍රස්ට් එකක් තියෙනවා නම් විතරක් එන්න කියලා කියන්නේ. එළිය කට්ටිය සමහරවිට කියයි අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා. අපි හැමතැනම වැඩක් කරපු හින්දා තමයි අපි ගැන පොඩි හරි කතාවක් කියන්නේ. වැඩක් කරන්න හැම මිනිස්සයටම බෑ. හරිද? හැම මිනිස්සයටම බෑ. මම අවුරුදු 19 ඉවර වෙද්දිම මම කෑෂ් කරලා ලක්ෂ 50ක වාහනයක් ගෙනාවා. ඒක මම ගෙනාවේ මගේ ස්කිල් එකකින්. මොනියම් හොයි ස්කිල් එකකින්. ඉතින් ඒක තව කෙනෙක්ට බැරි වුණාම එයා කරන්නේ ඕක මෙහෙමනේ ඕක මෙහෙමනේ කියනවා. ඔයාට උනත් ඒක වෙනවා. ඔයා මේ Facebook page එක viral යන්න පටන් ගන්නකොට ඔයාගේ page එකේ income එක මාසෙට ඩොලර් ලක්ෂයක් එද්දි ඔයාට කියන කතා ටික බලන්න. කීයයි ගෙදරට වෙලා ඉන්නවා මෙහෙම මෙහෙම කියලා. කිසිම දෙයකට සැලෙන්න එපා ප්‍රශ්න දාගන්න එපා.
අවුලක් ගන්න එපා. කරගෙන යන්න කන්ටිනියු කරගෙන යන්න වැඩ ටික. තමන් යම්කිසි තැනකට එද්දී බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකකට යන්න, තමන් මේක ස්ටේබල් කරගන්න, ටැක්ස් එකක් ගෙවන්න, හැමදේම පිළිවෙල කරගන්න. ප්‍රශ්න අඩුයි. තව පොඩි දෙයක් ඇඩ් කරන්න තියෙනවා මේ වීඩියෝ එකටම. ඔයාලා අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි. ඔයාලා මොකක් හරි පෝස්ට් එකක් හරි මොකක් හරි වීඩියෝ එකක් හරි රීල්ස් ෂෝට් මේ ඕනම දෙයක් දාද්දි හරි සයිස් එකකට දාන්න. මේ සයිස් එක ගැන අනිවාර්යයෙන්ම ඔයාලා අප්ඩේට් වෙන්න ChatGPT කියලා ඕන සර්ච් කරන්න. YouTube ෂෝට් වීඩියෝ සයිස් මොන හරි එහෙම කියලා Facebook පෝස්ට් සයිස් මේ සයිස් එකට අනුව ඔයාලගේ ඔය ඩිසයින් කරන ඒවා ඩිසයින් කරගන්න. මොකද ගැලපෙන්නේ නැති සයිසස් දාලා දැම්මට වැඩක් නැහැ. වීඩියෝ එක වයිරල් යන්නේ නැහැ, වීඩියෝ එක සජෙස්ට් වෙන්නේ නැහැ, පෝස්ට් එක සජෙස්ට් වෙන්නේ නැහැ. يعني හිතන්නකෝ ඔයාලා නිකන් අර කවර් ෆොටෝ සයිස් එකක් දානවා කියලා නෝමල් පෝස්ට් එකකට ඒ වගේ ඒවා යන්නේ නැහැ. හරිද? ඒ හින්දා අනිවාර්යයෙන්ම සයිස් එක ගැන දැනුවත් වෙන්න. අවසාන වශයෙන් කියන්න තියෙන දෙයක් මගේ කෝස් එකට සම්බන්ධ වෙනවා නම් ඔයාලා මේ සති කිහිපය ඇතුළත, ඒ කියන්නේ මේ දවස් කිහිපය ඇතුළත, මේ සතිය ඇතුළත වගේ කැමති නම් ජොයින් වෙන්න. මම මේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න. අපේ කෝස් එක රුපියල් 5000 වෙන්නේ. කෝස් එක ඇතුළතදී අපි කතා කරනවා කන්ටෙන්ට් 10ක්. කෝස් කන්ටෙන්ට් 10ක් කතා කරනවා. YouTube, Facebook, AirDrop, Exchange ගැන හැමදේම, ඩිරෙක්ට් ෂිපින් මේ හැමදේම කැමති නම් ජොයින් වෙන්න. මාව ට්‍රස්ට් නම් විතරයි ජොයින් වෙන්න කියලා කියන්නේ. මං ගැන හොයලා බලලා කැමති නම් ජොයින් වෙන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.